ඉතින් පළවෙනි වසරේ විභාග කටයුතු සාර්ථකව අවසන් කළා. දෙවෙනි වසරට කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ඒ දෙවෙනි වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් හිඳින ඔබව අපි අද දර්ශනීය විෂය සඳහා මේ දේශනයට සාදරයෙන් පිළිගන්නවා. දර්ශනීය විෂයේ දෙවෙනි වසරේ පළවෙනි දේශනය තමයි අද අපි මේ විදිහට පවත්වන්නේ. ඉතින් මෙය විවෘත දේශනයක් විදිහට කොහොමද මේ දේශනේ පරිගත කිරීම විවෘත අවකාශයේ ඕනම කෙනෙක්ට බලන්න අපි උදාහරණයක්. ඉතින් අපි මෙතනදී අවධානය යොමු කරන්නේ අද මේ දෙවෙනි වසර දේශනයන්හි ආරම්භක දවසේදී විතේ අපි අවධානය යොමු කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබේ දෙවන වසරේ දර්ශනීය විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය ආදී වන මේ විෂය පිළිබඳව මූලික කරුණු කාරණා වලට තමයි අද දවසේදී අපේ අවධානය යොමු කරන්නේ. දැන් එතකොට අපි අරගත්තාම දැන් ඔයගොල්ලෝ පළවෙනි වසරේ අධ්‍යයන කටයුතු අවසන් කරලා ඉන්නේ. දැන් එතකොට ඔයගොල්ලන්ට පළවෙනි වසරේ තිබුණා ප්‍රශ්න පත්‍ර දෙකක්. එකක් දාර්ශනික තේමාවන් අන්තර්ගත වෙච්ච දර්ශනයේ හැඳින්වීම කියන පත්‍රයත් ඊළඟට තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය කියන ප්‍රශ්න පත්‍රයත්. ඒ ඔබ මේ දෙකම අවසන් කරලා ඉන්නේ. දැන් ඉතින් අර පොදුවේ අහන ප්‍රශ්න තියෙනවා. දැන් එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් ආයි ප්‍රශ්න එනවද? නැහැ. ඒ දෙකේ වැඩ ඉවරයි. නැවත ඒකෙන් ආයි කරුණු විමසීමක් වෙන්නේ ඕකේ ඉඳගත්ත සමහර දේවල්. ඒ මූලික ඥානය අපි ඉදිරියේදී සාකච්ඡා කරන තේමාවලට උදව් වෙන්න පුළුවන්. දැනුම උදව් වෙනවනේ. නමුත් ඒ තේමා වලින් නැවත ප්‍රශ්න පත්‍රයක් එන්නේ නැහැ. ඒක ඉවරයි. ඒකේ කටයුතු අවසන්. දැන් ඔබට අලුතෙන්ම දෙවෙනි වසරට අදාළ වන 28214 කියලා අංක වන ප්‍රශ්න පත්‍රයත් 28224 කියලා අංක වන ප්‍රශ්න පත්‍රයත් කියන දෙක ඔබට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව ඔබට තියෙනවා මේ පත්‍රයේදී ඉන්දියානු දර්ශනය. මෙතන පොඩ්ඩක් අංකයේ වෙනසක් තියෙනවා. අංකයේ වෙනස අපි ඒ සැනින් හදාගමු. හොඳයි. දැන් ඔය තියෙනවා අංක 28214 යටතේ ඉන්දියානු දර්ශනය කියලා ප්‍රශ්න පත්‍රයකුත් 28224 කියන ප්‍රශ්න පත්‍රය යටතේ බටහිර දර්ශනය කියලා තේමාවකුත් ඔබට තියෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි දෙවෙනි වසරේ දර්ශනීය විෂය හදාරන ඔබ මේ දෙවෙනි වසරේදී අවධානය යොමු කළ යුතුයි ලෝකයේ දර්ශනය පිළිබඳව කතා කරනකොට අපිට ලෝකයේ හඳුනා ගන්න ලැබෙන ප්‍රධානම දාර්ශනික වපසරීන් දෙක පිළිබඳ. එහෙම නැත්නම් දාර්ශනික කලාපයන් දෙකෙහි ගොඩනැගිච්ච දර්ශනවාදයන් පිළිබඳව ඔබට හදාරන්න සිද්ධ වෙනවා. එකක් ඉන්දියානු දර්ශනයේ පෙරදිග දර්ශනයේ ප්‍රධානම කේන්ද්‍රීය ස්ථානයක් තමයි ඉන්දියාව. තව පෙරදිග දර්ශනය තව පැතිකඩ තියෙනවා. ඈත පෙරදිග පැත්තට ගියාම චීනයේ එහෙම ඒ වගේ මැද පෙරදිග කලාපේ වෙනම. නමුත් අපි මෙතනදී ඉන්දියානු දර්ශනයේ ප්‍රධාන අවධානය යොමු කරනවා. ඊට අමතරව අපි බටහිර දර්ශනයට ඊට අමතරව අපේ අවධානය යොමු කිරීම සිද්ධ කරනවා. අපි මෙහි අන්තර්ගතයේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මොනවද 28214 ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතයේ වෙන්නේ කියලා. දැන් 28214 දී අපි ඉන්දියානු දර්ශනය පිළිබඳව හදාරන්නේ. ඒ අනුව ඉන්දියානු දර්ශනය කියන විශේෂ ස්වභාවය සහ එහි විශේෂීත්වය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉන්දියානු දර්ශනයේ ස්වභාවය එහි විශේෂීත්වය පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. ඉතින් මෙතනදී ඉන්දියානු දර්ශනයේ විශේෂ ස්වභාවය සහ එහි විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව අපි කතා කරනවා. ඒ කියන්නේ අනෙකුත් දර්ශන සම්ප්‍රදායන් එක්ක බැලුවාම ඉන්දියානු දර්ශනය කොහොමද විශේෂ වෙන්නේ? ඉන්දියානු දර්ශනයේ තියෙන විශේෂ ගති ලක්ෂණ විශේෂයෙන්ම බටහිර සම්ප්‍රදාය එක්ක බැලුවාම මොනවද දකින්න ලැබෙන්නේ කියන එක අපි කාරණා කතා කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි බැලුවාම මේ ඉන්දියානු දර්ශනය කියලා කියන්නේ ක්‍රමික වශයෙන් ගොඩනැගිච්ච දර්ශන සම්ප්‍රදාය. ඒ කියන්නේ අධියරෙන් අධියර පියවරින් පියවර අර අපි කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ගොඩනැගිච්ච දර්ශනය තමයි ඉන්දියානු දාර්ශනික කලාපයේ දිහා බැලුවම අපිට පේන්නේ. ඒ අනුව මෙන්න මේ ඉන්දියානු දර්ශනය කොහොමද ඓතිහාසිකව සංවර්ධනය වුනේ? ඉන්දියානු දර්ශනයේ ඓතිහාසික සංවර්ධනය පිළිබඳව අපි මෙතන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේදී සාකච්ඡා කරනවා. එතනදී ඉන්දියාවේ මුලින්ම ඔය
ප්‍රාග් වෛදික යුගයේ ඒ කියන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තිබිච්ච කාලේ ඉඳන්ම යම් විශ්වාස පද්ධතීන් තිබුණා. එහෙම විශ්වාස පද්ධතීන් තිබුණාට ඇත්තටම විධිමත් දාර්ශනික ප්‍රවාහයක් අපිට දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ මේ වෛදික කියන යුගයේදී. ඒ අනුව අපි මේ වෛදික චින්තනය කියන්නේ ආර්ය සංක්‍රමණයත් එක්ක වේද ග්‍රන්ථවල දාර්ශනික කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ වෛදික චින්තාවන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතනදී මේ වෛදික චින්තනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙච්ච විදිය. වෛදික චින්තනය මුල් වෛදික වල ඉඳන් බ්‍රාහ්මණ අවධියට ආපු විදිහ, ඊට පස්සේ ඒ වෛදික චින්තනය කොහොමද ඉන්දියාවට බලපෑවේ, ඊට පස්සේ උපනිෂද් දර්ශනයේ ගොඩනැගෙන විදිහ, ඒකත් එක්ක ඒ විවිධ සංකල්ප ගොඩනැගිච්ච විදිහ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉන්දියානු දර්ශන කලාපයේ ඇතුළතදී උපනිෂද් වගේ ඊටාම ගැඹුරු දර්ශනයන් පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම වෛදික චින්තනයේ මේ වෛදික චින්තාවට ප්‍රතිවිරුද්ධව ගොඩනගෙනවා වෙනමම ශ්‍රමණ සම්ප්‍රදායන් කියලා එහෙම අපි හඳුනා ගන්න කණ්ඩායම්. අර ඕගොල්ලෝ දන්න ශාස්ත්‍රීය දර්ශනය කියලා එහෙම කියන ඒ ශාස්ත්‍රවරුන්ගේ ගැන්වීම්, ඒ වැතර තිබිච්ච ද්‍රව්‍යවාදය, සංශයවාදය වගේ චින්තාවන් තියෙනවා. මෙන්න මේ වගේ අවෛදික චින්තනය පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඒවත් අපේ මෙතන ප්‍රශ්න පත්‍රයේදී අධ්‍යයනය කරන ඒකක බවට පත් වෙනවා. ඊට පස්සේ ඉන්දියාව ඇතුළත ගොඩනැගෙන ඊළඟ ප්‍රධානම ගණයේ දාර්ශනික පරාසයන් දෙකක් තියෙනවා. එකක් තමයි ජෛන දහම. ජෛන මහාවීර නැත්නම් නිගණ්ඨනාථ පුත්ත විසින් බිහි කරපු ඒ ජෛන දර්ශනය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ජෛන දර්ශනයේ අන්තර්ගතයන්, ඒගොල්ලන්ගේ විශ්වාස පද්ධතීන්, සහ මරණය, විමුක්තිය, මේ වගේ සංකල්ප පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. ඊළඟට බෞද්ධ සිද්ධාන්තයේ පිළිබඳව. එතනදිත් අපි මේ බුදුදහම පිළිබඳව දාර්ශනික දෘෂ්ටියකින් තමයි බලන්නේ. ඒ අනුව බෞද්ධ දර්ශනය ඉන්දියානු දර්ශන සම්ප්‍රදාය අතර විශේෂත්වයට පත්වන විදිහ අපි සාකච්ඡා කරනවා. එතකොට දැන් මෙතනදී අපිට පේනවා මේ බෞද්ධ චින්තනය යනෝ දාර්ශනික වශයෙන් ඉන්දියානු දර්ශන සම්ප්‍රදාය ඇතුලේ කොච්චර වැදගත් වෙනවාද කියන එක අපේ අවධානයට ලක් වෙනවා. ඉන් අනතුරු ඉන්දියාවෙන් පසුව ගොඩනැගෙන විවිධ දාර්ශනික කලාපයන් තියෙනවා. ඔය න්‍යාය දර්ශනය, වෛශේෂික දර්ශනය, සාංඛ්‍ය, විශේෂයෙන්ම යෝග දර්ශනය, මීමාංසා දර්ශනය සහ ඔය වේදාන්ත දර්ශන විදියට ගොඩනැගෙන පසු දාර්ශනික කාරණාවන් සහ Hindu ආගම බිහිවීම දක්වා මේ ඉන්දියාවේ පසු කාලීන දාර්ශනික කලාපයන් වලටත් අපේ අවධානය යොමු කරනවා. ඉතින් ඒවා විශේෂයි. වේදාංග විශේෂයෙන්ම වේදාන්ත දර්ශනයන් එහෙම ඉතා ගැඹුරු දාර්ශනික සංකල්ප විවිධ විදිහට තර්කානුකූල පසුතලයන් යටතේ සාකච්ඡා කරපුව න්‍යාය ධර්මයන් එහෙම තර්ක ශාස්ත්‍රීය ගැන්වීම් සහිත ඒ වගේ දේවල් අපිට මේ ප්‍රශ්න පත්‍රය ඇතුළතදී සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඔබට තියෙනවා බටහිර දර්ශනය පිළිබඳව හැදෑරීමක් කරා. ඒ 28/224 ප්‍රශ්න පත්‍රයේ යටතේ. එතන 28/224 ප්‍රශ්න පත්‍රයේ යටතේ බටහිර දර්ශනය හදාරද්දී එතනදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නා වූ තේමාවන් කිහිපයක් තියෙනවා. දැන් ඉන්දියානු දර්ශනය පිළිබඳව හදාරද්දී ඕගොල්ලෝ එක පැත්තක් තමයි ඉන්දියානු දර්ශනයේ විශේෂතාව සහ විශේෂීත්වය පිළිබඳව හඳුනාගත්තා. බටහිර දර්ශනය පිළිබඳව කතා කරනකොට බටහිර දර්ශනයේ ස්වභාවයත් එහි විශේෂීත්වයත් පිළිබඳව හදාරනවා. මේ දර්ශන සම්ප්‍රදායන් දෙක ගත්තාම සමස්තයක් විදිහට බැලුවාම ඒ දර්ශන සම්ප්‍රදායන් දෙකට අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ බටහිර දර්ශන සම්ප්‍රදායයේ තියෙන ලක්ෂණයි ඉන්දීය දර්ශන සම්ප්‍රදායයේ තියෙන ලක්ෂණයි කියන දෙක වෙන් කලාප දෙකකට බෙදුවා වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. දෙකේ එකිනෙකට වෙනස් ගුණාංග තියෙනවා. අර නිකන් අර සරලව අපි කතාවකට කියනවා බටහිර දාර්ශනිකයෝ යට ඉඳන් උඩ දිහා බැලුවා, ඉන්දීය දාර්ශනිකයෝ උඩ ඉඳන් යට දිහා බැලුවා. ඒ කියන්නේ බටහිර දාර්ශනිකයෝ බාහිර ලෝකයේ පැවැත්ම දිහා බලමින් මේ පිළිබඳව විමර්ශනය කළා. හැබැයි ඉන්දීය දාර්ශනිකයෝ ලෝකයේ නොවේ තමන් දිහා පල්ලෙහා බැලුවම තමන්ව නෙපේනේ.
තමා දෙස බලමින් තමා පිළිබඳ අධ්‍යයනය කළා, මනුෂ්‍යයා පිළිබඳ අධ්‍යයනය කළා කියලා. ඔය වගේ මූලික දාර්ශනික පදනම් වල වෙනස්කම් තියෙනවා. පෙරදිග දර්ශනය ගත්තහම විශේෂයෙන් ඉන්දියානු දර්ශනේ ඒ දර්ශනයන් එක්ක බද්ධව ආගමික සම්ප්‍රදායක් තියෙනවා. බෞද්ධ දර්ශනයත් එක්ක බෞද්ධ ආගමික සම්ප්‍රදායක් තියෙනවා. ජෛන දර්ශනයත් එක්ක ජෛන ආගමික සම්ප්‍රදායක් තියෙනවා. වෛදික දර්ශනයත් එක්ක වෛදික ආගමික සම්ප්‍රදායක් තියෙනවා. හැබැයි බටහිර දර්ශනය සහ ආගම කියන්නේ දෙක එකිනෙකට වෙන් වෙච්ච ව්‍යුහ දෙකක්. හැබැයි පෙරදිගට ආවහම විශේෂයෙන් ඉන්දියාවට ආවහම මේ දෙක එකට බද්ධව තියෙනවා. ආගම සහ දර්ශනය. ඉතින් ඕවා අපිට ගැඹුරින් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා බටහිර දර්ශනයේ ස්වභාවය සහ විශේෂීත්වය යටතේ. ඊට පස්සේ බටහිර දර්ශනයේ කාල නිර්ණය පිළිබඳව අපි කතා කරනවා. ඒකත් එක්ක බටහිර දර්ශනයේ ඉගෙනීමේ ක්‍රමවේදයන් එක්ක. මොකද බටහිර දර්ශනය කියන එක දැන් අපි ඉන්දියන් දර්ශනය කිව්වහම නම් අපි දන්නවනේ හිමාලය පර්වතයෙන් පල්ලෙහා ඔය භූමි කලාපය තුල ඇති වෙච්ච දර්ශන සම්ප්‍රදාය. හැබැයි බටහිර දර්ශනය කිව්වහම මේක එක තැනකට සීමා වෙන්නේ නැහැ. ඒක ග්‍රීසියේ ඉඳන් රෝමය දක්වා ව්‍යාප්ත වෙලා මේ දෙතරින් පැතිරලා ගිහින් ඔය මධ්‍යධර්මීය මුහුද වටා තියෙන මුළු යුරෝපා කලාපයටම ගිහිල්ලා ඊට පස්සේ යුරෝපා මහද්වීපය පුරා පැතිරිච්ච ඒ සමස්ත දර්ශනවාදයන් අපිට මෙතනදී හදාරන්න තියෙනවා. දීර්ඝ කාලවකවානුවක දාර්ශනික ඉදිරිපත් කිරීම අපිට මෙතනදී සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා අපි ඒක පටන් ගන්නවා ග්‍රීක දර්ශනය. ග්‍රීක දර්ශනයෙන් අපි පටන් ගන්නවා. මොකද ග්‍රීක දර්ශනය තමයි අපි කියන්නේ මේ බටහිර දර්ශනයේ ඉතින් ආරම්භක අවධිය. ග්‍රීසිය තමයි බටහිර දර්ශනයේ තිබිරිගය. අපි බටහිර දර්ශනයේ පැරණිම දාර්ශනිකයා කියලා සලකන තේලිස් බිහි වෙන්නේ ග්‍රීසියේ. ඉතින් ඒක නිසා අපි කතා කරනවා ග්‍රීක දර්ශනය පිළිබඳව මෙතන විශේෂයෙන්ම. සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක්වත් පේපර් එකේ දෙකක් තුනක් විතර මේ ග්‍රීක දර්ශනයේ පැත්තෙන් හැදෙනවා. එතකොට ග්‍රීක දර්ශනය පිළිබඳව කතා කරනකොට අපි ඔය මයිනේසියානු දාර්ශනිකයෝ, අයෝනියන් දාර්ශනිකයෝ, ඔය වගේ එක කලාපවල ඉඳපු දාර්ශනිකයෝ ගැන කතා කරනවා. ඒ පූර්ව සොක්‍රටික දර්ශනය කියන්නේ ඒකයි. සොක්‍රටිස් බිහි වෙන්න කලින් ඉඳපු විවිධ දාර්ශනිකයෝ පිළිබඳව අපි මෙතනදී අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි එනවා මේ සම්භාව්‍ය ග්‍රීක දර්ශනය, විශේෂයෙන්ම සොක්‍රටිස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ වඩා විධිමත්ව සහ සංවිධානාත්මකව පුළුල් දාර්ශනික අදහස් ඉදිරිපත් කරනවා. අපි ඒව පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපිට එනවා ඇරිස්ටෝටල්ගේ යුගය. ඒ ඇරිස්ටෝටල්ගේ චින්තනය කියන එක බටහිර දර්ශනයේ නව යුගය. ඒක ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා. ඕගොල්ලෝ පළවෙනි අවුරුද්දේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට ඇරිස්ටෝටලියානු තර්ක පද්ධති ඉගෙන ගත්තා. ඇරිස්ටෝටලියානු සංවාක්‍ය ගැන ඉගෙන ගත්තා. ඇරිස්ටෝටලියානු චින්තන නියම ගැන ඉගෙන ගත්තා. නේ? ඉතින් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරපු ප්‍රස්තුත ප්‍රතියෝග, ආනයන, ඊළඟට මේ ඔය ව්‍යුත්පන්න විදියට ඉගෙන ගත්ත ඒවා සංවාක්‍ය. ඒකෙදි සංවාක්‍ය ප්‍රකාර උපප්‍රකාර ගැන කතා කරනකොට ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු පද්ධතිය අපි මේවා ගැන ඉගෙනගෙන තියෙනවා පළවෙනි අවුරුද්දේ. ඉතින් ඇරිස්ටෝටල් දර්ශනයට කළා තියෙන බලපෑමත් එක්ක ඇරිස්ටෝටල් ගැන නොහදාරා බෑ බටහිර දර්ශනය හදාරද්දී. ඒක මේ අනුභූතිකවාදී චින්තනය කතා කරනවා. ඊට පස්සේ අපිට එනවා මෙතනදී මේ මධ්‍යතන යුගයේ දර්ශනය. මේ කියන්නේ ඔය ග්‍රීසියේ ඉඳන් ඊට පස්සේ රෝමයට යනකොට අපිට මාර දාර්ශනික චින්තකයෝ ගණනාවක් හම්බෙන්නේ නෑ. සිසරෝ වගේ කීප දෙනෙක් හම්බෙන්නේ. ඒක නිසා අපි විෂය නිර්දේශයේ කෙලින්ම ඊළඟට අවධානය යොමු කරන්නේ මධ්‍යතන යුගයට. ඉතින් මධ්‍යතන යුගය කියන්නේ ඉතින් දාර්ශනික වශයෙන් හරි මොටව තිබිච්ච අවධියක් නේ. මුල් කාලීන වරගත්තොත් මොකද මේ මධ්‍යතන යුගයේදී සිද්ධ වුණේ මේ කතෝලික පල්ලිය ඔය ශුද්ධ රෝම අධිරාජ්‍ය තිබිච්ච කාලෙනේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවස වෙනකන් අවුරුදු 1000ක විතර කාලේ. ඉතින් ওই කාලවකවානුව සම්පූර්ණ කතෝලික ආගමේ බලපෑමට ලක් වෙලා කතෝලික ආගමේ ආගමික බලපෑම සහ ආධිපත්‍ය නිසා ඒකත් එක්ක මේ නව චින්තනයන් මතු නොවිච්ච කාලයක්. ඉතින් කතෝලික දහම හා බද්ධව තමයි මේ කාලේ දාර්ශනික චින්තාවන් ගොඩනැගුණේ. ඒක තමයි අපි මධ්‍යතන යුගයේ දර්ශනය කතා කරන්නේ තෝමස් ඇක්වයිනාස් ආදී වූ චින්තකයන්ගේ අදහස් උදහස් එක්ක. ඊට පස්සේ ලෝකයේ මේ විශේෂයෙන්ම යුරෝපය නූතන දාර්ශනික අවධියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නූතන දාර්ශනික අවධියේ චින්තාවන් පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක ඒවැය තියෙන විවිධ පදනම් නව දාර්ශනික චින්තකයන් ඔය ඉදිරිපත් කරන මතවලට අපේ අවධානය යොමු වෙනවා. ඊට පස්සේ බුද්ධිවාදයේ වගේ නව චින්තනයන් ගොඩනැගෙන විදිහ. ඊළඟට කාන්ට් වගේ දාර්ශනිකයෝ ඉදිරිපත් කරපු කාන්ටියානු දර්ශනය. මේවා ඊට පස්සේ විද්‍යාත්මක චින්තනය දක්වා වර්ධනය වෙන විදිහ. ඊට පස්සේ හේගල් වගේ දාර්ශනිකයන්ගෙන් එන
ජර්මානු විඥානවාදය. මේ වගේ අපි විවිධ දාර්ශනික තලයන් පිළිබඳව ඉන්න අනතුරු අපේ අවධානය යොමු කරනවා මේ නූතන දර්ශන අවධියත් එක්ක. බුද්ධිවාදය, කාන්ටියානු දර්ශනය, කියන්නේ කාන්ට් විසින් ඉදිරිපත් කරපු දර්ශනය, විද්‍යාත්මක චින්තනය, හේගල් ආදී ජර්මන් විඥානවාදීන්ගේ අදහස්, මේ වගේ දේවලුත් අපේ සාකච්ඡාවට ලක් වෙනවා බටහිර දර්ශනය කියන තේමාව ඇතුළතදී. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි අපිට ඇත්තටම දර්ශනයේ විෂයේදී PHIL 28214 යටතේ ඉන්දියානු දර්ශනයටත් PHIL 28224 යටතේ බටහිර දර්ශනයත් විදියට වෙන ප්‍රශ්න පත්‍ර දෙකේදී අපට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේ අවධානය යොමු කරමු මේ දෙකෙන් හැදිච්ච ප්‍රශ්න පත්‍ර දෙකක් විදිහාවට. මේ 28214 ප්‍රශ්න පත්‍රය 2024 අගෝස්තු මාසයේ තිබිච්ච විභාගය. දැන් බලන්න ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඉන්න පළවෙනි අවුරුද්දේ වගේම තමයි ප්‍රශ්න 8ක් දීලා තියෙනවා 8න් 5කට ලියන්න ඕනේ. ඒතර ඉන්දියානු දර්ශනය. ඇවිල්ලා තියෙන ප්‍රශ්න දිහා බලන්න. ඉන්දියානු දර්ශනයේ ඓතිහාසික විකාශය හා සුවිශේෂතා පිළිබඳ විමසන්න. වේදයේ ස්වභාවිකත්වයේ දේවත්වයට නැංවූ ආකාරයේ උදාහරණ සෙන් දක්වන්න. උපනිෂද් දර්ශනයේ සදාචාර සංකල්ප පිළිබඳ විමසුමක් කරන්න. ජෛන ඥාන විභාගයේ ප්‍රධාන සංකල්ප පිළිබඳ ඇගයුමක් කරන්න. චාර්වාකයන්ගේ ප්‍රත්‍යක්ෂය පිළිබඳ සිද්ධාන්තයේ භෞතිකවාදයක් ලෙස ඔබ හඳුනාගන්නේ කෙසේද? සාකච්ඡා කරන්න. බෞද්ධ දර්ශනයේ සර්වාශුභවාදයක්ද පක්ෂව හෝ විපක්ෂව වේ පිටුතර සනාත කිරීමට තර්ක කරන්න. න්‍යාය දර්ශනයේ ඉදිරිපත් වන තර්ක ශාස්ත්‍රමය මූලධර්ම පිළිබඳ ඇගයීමක් කරන්න. යෝග දර්ශනයේ පැනෙන දාර්ශනික වැදගත්කම් පිළිබඳ විචාරයක් කරන්න. දැන් මේව තමයි එන්නේ ප්‍රශ්න. ලකුණු 20 උත්තර ලියන්න ඕන. ඉතින් ඕගලන්ට තේරෙනවා ඇති පළවෙනිම අවුරුද්දට වඩා පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා ඉගෙන ගන්න සිද්ධ වෙන ටිකක් සංකීර්ණ තේමා ටිකක් තියෙනවා. මොකද දැන් මෙතනදී සමස්ත ඉන්දියානු දර්ශනයම හදාරන්නේ. ඉන්දියානු දර්ශනයම හදාරන්න ඕනේ. ඒක ඇතුලේ පේනවනේ දැන් අපි කවුරුත් දන්නවනේ දැන් මෙතන ඉන්න ගොඩක් අය ලේසිම එක බෞද්ධ දර්ශනයෙන් අහන ප්‍රශ්නනේ. හැබැයි ඒක අහන්නේ දාර්ශනික පදනමකින්. බෞද්ධ දර්ශනයේ සර්වාශුභවාදයක්. නිකන් බෞද්ධ දර්ශනයෙන් ප්‍රශ්නයක් එනවා කිව්වම ඔන්න පටිච්චසමුප්පාදයෙන් ආයි චතුරාර්ය සත්‍යයෙන් ආයි එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. දැන් බෞද්ධ දර්ශනයේ සර්වාශුභවාදයක්ද කියලා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පටිච්චසමුප්පාද, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණයේ නිර්වාණය පිළිබඳ ඉගැන්වීම් මේ සියල්ල ඒකාබද්ධ කරගත්ත පිළිතුරක් ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට අර ඇත්තටම දාර්ශනික පදනමකින් දැන් තමයි මේ උත්තර පිළිතුරු සම්පාදනය කරන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ 28224 බලන්න බටහිර දර්ශනයේ ප්‍රශ්න සකස් වෙලා තියෙන විදිහ. මුලින්ම අහනවා බටහිර දර්ශනයේ ස්වභාවය පැහැදිලි කරන්න. සුපුරුදු පරිදි ප්‍රශ්න 8යි 8න් 5කට උත්තර ලියන්න ඕනේ. මුලින්ම අහනවා බටහිර දර්ශනයේ ස්වභාවය පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ මයිලේසියානු දාර්ශනික ගුරුකුලයේ කැපිපෙන ලක්ෂණ කවරේද? දැන් එතන ඇතරම දාර්ශනිකයෝ 3 දෙනෙක් ඉන්නවා. තේල් සතුරු මේ දාර්ශනිකයන්ගේ සමස්ත චින්තනය අපි පැහැදිලි කරන්න ඕනේ. ඒක පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට සද්ගුණය සහ ඥානයේ සද්ගුණයෙන් සත්‍ය ඥානයේ වේ. සොක්‍රටිස්ගේ කියමනට අනුගතව විස්තර කරන්න කියලා කියනවා. සද්ගුණය කියන්නේ සත්‍ය ඥානය කියන එක. සොක්‍රටිස්ගේ කියන්නේ හරි රසවත් අපිට ඒක කතා කරන්න පුළුවන්. ඊළඟට මධ්‍යතන අවධියේදී සාකච්ඡාවට ලක් වූ දාර්ශනික විශ්ලේෂණයන් දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයෙන් ඔබට ගමන් නොකරයි. මේ කියවන්න පක්ෂව හෝ විපක්ෂව. අර මං කිව්වේ මධ්‍යතන යුගයේ තනිකර කතෝලික ආගමික බලපෑම එක්ක ගොඩනැගුණේ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ අධිකාරිය, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්මෙන් දෙවියන් වහන්සේ පවතීය කියන විශ්වාසයෙන් ඔබට ඒ දර්ශනය ගියාද නැද්ද කියන එක ගැන එක්ක පක්ෂව එක්ක විපක්ෂව ආට අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ ඩෙකාඩ්ගේ මතය. මම සිතමි එම නිසා මම පවතිමි. ඩෙකාඩ්ගේ දර්ශනය ඇසුරෙන් මේක දාර්ශනිකව අගයන්න කියලා කියන ඩෙකාඩ් ඉදිරිපත් කරපු එක මේ පසුකාලීන දාර්ශනිකය. ජෝන් ලොග්ගේ අනුභූතිවාදයේ විස්තරාත්මකව පහදා සමකාලීන දර්ශනයේ කැපිපෙනෙන අවදීන් පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක යෙදෙන්නේ. ඊට පස්සේ ඔන්න දාර්ශනිකයෝ දෙන්නෙක් ගැන විස්තර කරන්න කියලා තියෙනවා. හෙරක්ලිටස්, ප්ලේටෝ, ස්පිනෝසා, බර්ක්ලේ, රසල්, කාන්ට්. මේ වගේ එක් දාර්ශනිකයෝ ගැන විස්තර කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගලන්ට පැහැදිලි ඇති මෙතනත් සරලව ගන්න බෑ මේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය. ඒක හොඳට මතක තියාගන්න. මේක සරලව ගන්න බෑ. අර අපි කියන්නේ ඊසි ගන්න බෑ. ගැඹුරින් හිතලා බර තියලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඔයගලන්ට දෙවෙනි අවුරුද්දේ එහෙම වැඩ කරගෙන යන්න සිද්ධ වෙනවා. එතකොට පළවෙනි අවුරුද්දේ ප්‍රතිඵලත් එක්ක අරගත්තාම
දෙවෙනි අවුරුද්දේත් හොඳ ප්‍රතිඵලයක් අරගත්තොත් මම හැමදේම කියනවා වගේ පළමු පෙළ දෙවන පෙළ සාමාර්ථයක් සහිතව ඕගොල්ලන්ට මේ උපාධිය සමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට තමයි මහන්සි වෙන්න ඕනේ. පළවෙනි අවුරුද්දේ නිකන් හරි අඩු ප්‍රතිඵලයක් තිබ්බත් දෙවෙනි අවුරුද්දේ සියලුම විෂයන් වලට හොඳම ලකුණු අරගෙන හරි ඕගොල්ලන්ට මේ සාමාර්ථය කරා ගමන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මේ ඉලක්කය සහිතව ඕගොල්ලෝ වැඩ කරන්න ඕනේ. ප්‍රධානම දේ මම අපේ දේශන මාලාවන් වලදී කියන කාරණාව තමයි ඔබ මුල ඉඳන්ම දේශන වලට සහභාගී වෙනවා නම් කිසිදු ගැටලුවක් නැතුව මුල සිටම දේශන වලට සහභාගී වෙන ඕනෙම කෙනෙක්ට පිළිවෙලට වැඩ කළා ඒ පිළිවෙලට පිළිතුරු ලියලා එහෙම කළාට පස්සේ අනිවාර්යෙන් A+ එකක් ගන්න පුළුවන් විදිහට තමයි අපේ දේශන මාලාව තියෙන්නේ. සමස්ත විෂය නිර්දේශය ආවරණය කරමින් ඉන්න දේශන මාලාව තියෙන්නේ. ඒ නිසා තමන්ගේ කැපවීම තියෙනවා නම් මේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. අනිත් එක තමයි මම හිතන්නේ මෙතන ඉන්න අය එක්ක මගේ පළමු වසරට අදාළ දේශනවල වීඩියෝ පටයක් හරි බලලා ඇති නැත්නම් ඒ සම්මන්ත්‍රණ වලට හරි ඇවිල්ලා ඇති. එතකොට ඔයගොල්ලෝ දන්නවා මම දේශනේ අතරේදී සටහන ලියවිල්ල කියන වැඩේ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දේශනේ ආවට පස්සේ දේශන කාලය පුරා සටහනක් කියෝ ඉන්නේ නැහැ ඔයගොල්ලන්ට ලියන්න. මොකද ඇත්තටම සටහනක් මම කියවද්දී ඕගොල්ලෝ ලියාගෙන නම් දේශනෙට එන්න ඕගොල්ලෝ මේ වගේ දේශනයකට එන්න ඕනේ නැහැ. හේතුව ඕනෙම සාක්ෂරතා ඥානයක් තියෙන කෙනෙක්ට සටහනක් බලාගෙන කියවන්න පුළුවන් නේ. ඉතින් ඒක ආයෙ බලාගෙන කියනවා ආයෙ ඒක ලියා ගන්නවා කියන්නේ. ඉතින් මේකට ආයෙ අමුතුවෙන් මහන්සන දෙයක් නැහැ. පොත හොයාගෙන ලියනවා. එච්චරද කරන්න දෙන්නේ. කොහෙන් හරි සටහනක් හොයාගන්න. ඕගොල්ලෝ දේශනය කරෙන්න ඕනේ. දේශනයකදී අනිත් එක ඒකේ විෂය පිළිබඳව සුදුසුකම් සහිත ආචාර්යවරයෙක් සමීපයේදී ඉගෙන ගන්නේ ඒ විෂය පිළිබඳව කරුණු පැහැදිලි කරවා ගන්න. ඒ නිසා අපේ දේශන මාලාවේදී දේශන අතරේදී සටහන් ලියවීමක් වෙන්නේ නැහැ. දේශනයේ පුරා සිද්ධ වෙන්නේ අදාළ විෂය කරුණු පැහැදිලි කරලා දෙන එක. ඒවා වල තියෙන න්‍යායාත්මක කාරණා තේරුම් කරලා දෙන එක. මොකද දර්ශනීය වගේ විෂයන් වල තියෙන අවුල ඒකයි. සමහර සටහන 10 පාර කියුවත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. මුල ටික කියවලා ඡේද දෙක තුනක් ගිහලා ඊළඟට බලනකොට ආයේ මුල කියප එකයි මැද කියප එකයි මොකද්ද කියලා ආයේ හොල්මන් වෙනවා. එහෙම වෙනවා දර්ශනයේ හැටි එහෙමයි. ඉතින් එහෙම ගැටලු නැතුව පිළිවෙලට අපේ දේශන මාලාව තුළදී පැහැදිලි කරනවා. හැබැයි දේශනේ ඉන්න අතරේදී මේ කියලා දෙන දේවල් වල පොඩි කටුසටහනක් ගහගන්න වෙනවා. ඊට පස්සේ අදාළ මාසයේ ලියාපදිංචි අංකයයි ඕගොල්ලන්ගේ නමයි ඔය කටුසටහනේ ඡායාරූප ටිකත් එක්ක මට එව්වට පස්සේ මම එදා කරපු කොටසට දාලා PDF එකක් දෙන්න. දේශනේ PDF එකක් ලැබෙනවා. සමහරක් වෙලාවට PDF එකක් නෙමෙයි PDF දෙක තුන ලැබෙන වෙලාවල් තියෙනවා. එකම මාතෘකාවකට. එතකොට ඒව ලබා දෙන්නේ ඕගොල්ලෝ දේශනේ කරුණු අහගෙන කටුසටහන ගහගෙන ඒ පිළිවෙලට ඒ වැඩ ටික කරගත්තාම ඒකට උපකාරකයක් විදිහට තමයි PDF ටික දෙන්නේ. අර එවන කටුසටහන මම බලනවා. දේශනේ සිහියෙන් ඉඳලාද කියන එක බලන්න. ඊට පස්සේ ඕගොල්ලෝ අර කටුසටහන එවලා ඊට පස්සේ කටුසටහනත් එක්ක PDF එක කියවුවාම ඕගොල්ලන්ට හොඳට දේශනය පැහැදිලි කරගන්න පුළුවන් කමක් තියෙනවා. PDF කිහිපයක් එවනවා සමහරක් වෙලාවට කිහිපෙම බලන්න ඕනේ අර කටුසටහනත් එක්ක. ප්‍රධානම දේ ඒක නිසා දේශන වලට එන එක. ඇවිල්ලා දේශනේ කියන දේ කටුසටහන් කරගෙන හොඳට ඔලුවට දාගන්න එක තමයි වැඩේ තියෙන දේශනේ කරන්නේ මේ වෙනුවෙන්. PDF එක වෙනම බලන්න පුළුවන්. මොකද දර්ශනයේ තියෙන කාරණාව තමයි කොච්චර PDF එකතු කරගත්තත් අන්තිම මොහොතේදී ඕක අවබෝධය නැත්නම් පාඩම් කරගන්න බෑ. දැන්ට පළවෙනි අවුරුද්ද විභාගයක් ලියලා තියෙන අය හින්දා මම ඒක ගැන ඕගලන්ට අමුතුවෙන් විස්තර කර කර ඉන්න ඕනේ නෑ. මට කියන්න තියෙන හරිම සරල දෙයක්. පළවෙනි අවුරුද්දේ දර්ශනීය පේපර් එක ලියන්න අවසාන සතිය වෙනකොට ඕගොල්ලන්ගේ මනසේ තිබිච්ච මානසිකත්වය මතක් කරගන්නකො. එතකොට තේරෙවි දෙවෙනි අවුරුද්ද වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. එන්න දර්ශනීය විෂය අවුරුද්දෙන් අවුරුද්ද අන්තර්ගතය බර වෙනවා. දාර්ශනික වෙනවා, සංකීර්ණ වෙනවා. ඒකට ගැළපෙන විදිහට ඕගොල්ලෝ වැඩ කරගෙන යන්න ඕනේ. එහෙම ඉස්සරහට අපිට එතකොට මුල මාතෘකාවේ ඉඳන් එකින් එක සාකච්ඡා කර කර යන්න පුළුවන්. සහ මගේ දේශන බොහොම විවෘතයි. ඕන වෙලාවක ප්‍රශ්න අහලා කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. නිරාවුල් කරගන්න පුළුවන්. ආපූල වෙලා තියෙන ඕනෑම තැන. ඒ වගේම තමයි මගේ දේශනවල මේ වීඩියෝ ඒ කියන්නේ පටිගත කිරීම දැන් අද එක නම් ඕනෙම කෙනෙක්ට බලා ගන්න මම ගෲප් එකේ දානවා. නමුත් ඊට පස්සේ දේශන දෙන්නේ පෞද්ගලිකව තම තමන්ට බලා ගන්න පුළුවන් වෙන විදිහට ඒක ආයතන හරහා නෙමෙයි මම කෙලින්ම මගේ පටිගත කිරීම දෙන්නේ. මගේ දෙන දේශනයක පටිගත කිරීමක් ඕගොල්ලන්ට විභාගීය දක්වා ඕනේ අවස්ථාවක බලන්න පුළුවන්. ඒ නිසා මේ දේශනේ පැවතුනාට පස්සේ මම ඊට පස්සේ Google form එකක් දානවා. ඒක පුරවලා හැමෝම දේශන පටිගත කිරීම ටික ගන්න. එකපාරක් තේරෙන්නේ නැත්නම් අර වීඩියෝ එක නැවත බලන්න. ආයෙ බලන්න. ඒ ඔයගලන්ට පුළුවන් ඒක මොකද අර සාමාන්‍යයෙන් වෙන රෙකෝඩින් වගේ මාසෙන් හරි සතියෙන් හරි එක්ස්පයර් වෙන්නේ නැහැ.
ඕගොල්ලෝ ඊළඟ අවුරුද්දේ විභාගෙ ලියනකම් මේ රෙකෝඩින් එක තියෙනවා. ඕගොල්ලන්ට උතර ඒකෙන් බලමින් ඒ විෂය කාරණා එහෙම නිරවුල් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට මේ ආරම්භක දවසේ කියන්න තියෙන්නේ. අපිට ඊළඟ දේශනීය දවසේ ඉඳන් කෙලින්ම විෂය කාරණා සාකච්ඡාවට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ගායනි මොනවා හරි තියෙනවද ප්‍රශ්න? නැහැ සර් මේ ප්‍රශ්න වලට සර් උත්තර දුන්නා සර්. හිතේ තිබ්බ ප්‍රශ්න වලට උත්තර දුන්නා. හිතේ තිබිච්ච වල උත්තර හම්බෙලා තියෙන. එහෙනම් වැඩේ හරි. මේ නෑ ගායනි හොඳයි. ගායනි කැමරා එක ඔන් කරන් හිටියා. මම මේ කියන්නේ දර්ශනය වගේ විෂයක් කරනකොට ඇත්තටම ඕනේ වාසිය ඕගොල්ලන්ටම වෙන මොකක්වත් නෙමෙයි. මට ඕගොල්ලන්ට ඕගොල්ලන්ව පේනවා. එතකොට මට තේරෙනවා මෙයාට මං කියන එක තේරුණාද නැද්ද කියන එක පේනවා. සහ ඔයා මොකක් හරි කරුසටහනක් ගහමින් නම් ඉන්නේ මට දැනෙනවා මෙයා මේක ගහනවා. මං ඒක නිසා පොඩ්ඩක් නතර වෙන්න ඕනේ. යාට ඊටු දෙක ලියා ගන්න දීලා කියලා. එහෙම නැතුව ගස් බමුණු වගේ ඕවා ඕක් කරගෙන පැත්ත කරලා ඉන්න බා ඊළඟ දවසේ ඉඳන්. ප්‍රශාන්ති මොකෝ වැඩේ පැහැදිලිද ගැටලු තියෙනවද? මගේ මේ පරණ මේ ලැප් එකක් මේකේ කැමරාවක් නෑ සර් මම ඒක කියන්නම් හරි බලන්නකෝ පස්සේ කරගන්න. ප්‍රශාන්ති අද ටික පැහැදිලි නේද? ඔව් සර් ගොඩක් පැහැදිලි බොහොම ස්තුතියි. හරි සඳමාලි මොකෝ දත්තේ? සඳමාලි එතකොට ප්‍රශාන්තිගේ යාළුවා සඳමාලිද ගායනේද? පැහැදිලි සර්. ගායනි. මොකද ප්‍රශාන්ත යා ගායනේද යාළුවා? නිස. හරි. මේ ගායනී ගෲප් එකේ නෑ නේද? මට පොඩ්ඩක් WhatsApp මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාලට ගෲප් ලින්ක් එකක් දෙවන්නම් ඈ. හොඳයි සර් හොඳයි thank you සර්. හරි හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ජය වේවා. ත්වන් සරණයි. ඊට පස්සේ සර්